සුබ දවසක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාළුවනේ වෙනද වගේ මටත් මේ එකතු වෙලා ඉන්නේ මැද පෙරදිග වැඩ කරන කෙනෙක්. අද වාගේ වටිනා කියන සැලරි එක ලංකාවට යවන්න බලාපොරොත්තු වෙ ඉන්නවා නම් අද ඔයාලට මොන වගේ ඩේලි රේට් එකක් ලැබෙයිද කියලා දැනුවත් කරන්න. ඉතින් යාළුවනේ ඔයා මේ වීඩියෝ එක මොන වෙලාවෙ බලුවත් ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා පල්ලෙහා කමෙන්ට් එකක් දාලා මාව සම්බන්ධ කරගන්න. මේ මොහොතේ පවතින මිල ගැන දැනුවත් කරන්න බලාපොරොත්තු වෙ ඉන්නවා. අද හෙට අනිද්දා ඕන දවසක ඔයා මේ වීඩියෝ එක බැලුවොත් ඔයාට ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. පල්ලෙහා කමෙන්ට් එකක් දාලා මාව සම්බන්ධ කරගන්න. මම මේ මොහොතේ පවතින මිල දැනුවත් කරන්න බලාපොරොත්තු වෙ ඉන්නවා. ඉතින් යාළුවනේ වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. ඒ වගේම නිකමට හරි ලොකුවට හැම එක්ස්චේන්ජ් එකකම වගේ මිල ගණන් වෙනස් වෙලා තියෙනවා නම් ඒත් මම පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාලා පින් කමෙන්ට් එකක් ඒ කියන්නේ උඩම තියෙන කමෙන්ට් එක ඔයාලා චෙක් කරලා බැලුවොත් ලොකුවට මිල ගණන් වෙනස් වෙලා තියෙනවා නම් ඒකත් මම ඔයාලව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙ ඉන්නවා. ඉතින් යාළුවනේ මේ වගේ ඔයාලට නිවැරදි තොරතුරු ලබා දෙන මං වෙනුවෙන් ඔයාලට කරන්න තියෙන පුංචි ලයික් එකක් දාලා පුංචි කමෙන්ට් එකක් දාලා ඔයාලගේ වටිනා කියන අදහස් මාත් එක්ක බෙදා ගන්න. ඊට අමතරව අලුත් කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරලා අනිවාර්යෙන්ම එකතු වෙලා ඉන්න. මොකද හේතුව මේ channel එක සබ්ස්ක්‍රයිබ් කරනවා කියලා කියන්නේ ඔයාට ඒකේ ලොකු දෙයක් ගන්න පුළුවන්. එයාට නිවැරදි තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් යාළුවනේ අද 2026 තුන්වෙනි මාසයේ 31 වෙනිදා අඟහරුවාදා දවසක්. ඉතින් මේ මාසය අදින් ඉවරයි. අලුත් මාසයක් අලුත් ආරම්භයක් තියෙන හෙට ඉඳලා. ඉතින් අද දවසේ ඔයාලා කරන කියන සෑම සියලු දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට යන සුන්දර දවසක් උදා වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාළුවනේ good morning ඔයාලා සියලුම දෙනාට. ඉතින් යාළුවනේ ඔයාලගේ රටවල් වල එක්ස්චේන්ජ් වල මිල ගණන් ගැන කතා කරන්න කලින් අපි මුලින්ම ශ්‍රී ලංකා මහා බැංකුවේ ඩොලර් එක ගැන කතා කරලා ඉමු. ඉතින් යාළුවනේ අද ශ්‍රී ලංකා මහා බැංකුවේ ඩොලර් එකක් ගැනුම් මිල විදිහට සඳහන් වෙන්නේ 307.81ක් විදිහට. ඒ වගේම විකුණුම් මිල විදිහට සඳහන් වෙන්නේ 315.36ක් විදිහට. ඒ වගේම මැද පෙරදිග ඩොලරයක් සඳහන් වෙන්නේ 315.1ක් විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ දැන් අපි කතා කරමු ඔයාලගේ රටවල් වල එක්ස්චේන්ජ් වල මිල ගණන් ගැන. ඉතින් යාළුවනේ අද ඩුබායි දිරාම් එකක් Google rate එක සඳහන් වෙන්නේ 85.20ක් විදිහට. ඒ වගේම මල්ලන්සාරි එක්ස්චේන්ජ් එකේ අද ඩුබායි දිරාම් එක සඳහන් වෙන්නේ 84.47ක් විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම බහරේන් දිනාර එකක් අද Google rate එක සඳහන් වෙන්නේ 834.26ක් විදිහට. ඒ වගේම BFC එක්ස්චේන්ජ් එකේ අද බහරේන් දිනාර එකක් 827.36ක් විදිහට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම ජෝර්දාන් දිනාර එකක් අද Google rate එක සඳහන් වෙන්නේ 444.39ක් විදිහට. ඒ වගේම UAE එක්ස්චේන්ජ් එකේ අද ජෝර්දාන් දිනාරය සඳහන් වෙන්නේ 444.28ක් විදිහටත් බලා ගන්න පුළුවන්. ඒ වගේම යාළුවනේ සෞදි රියාලයක් අද Google rate එක සඳහන් වෙන්නේ 83.50ක් විදිහටත්. ඒ වගේම SNB එක්ස්චේන්ජ් එකේ අද සෞදි රියාලයක් සඳහන් වෙන්නේ 83.45ක් විදිහටත් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අද ඕමන් රියාල් එකක් Google rate එක සඳහන් වෙන්නේ 819.39ක් විදිහටත්. ඒ වගේම මොඩර්න් එක්ස්චේන්ජ් එකේ අද ඕමන් රියාලයක් සඳහන් වෙන්නේ 811.74ක් විදිහටත් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම යාළුවනේ අද කටාර් රියාලයක් සඳහන් වෙන්නේ 86.36ක් විදිහටත්. ඒ වගේම අල් සමාන් එක්ස්චේන්ජ් එකේ අද කටාර් රියාලයක් සඳහන් වෙන්නේ 86.9ක් විදිහටත් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම යාළුවනේ අද අල් සජිල් එක්ස්චේන්ජ් එකේ කුවේට් දිනාර එකක් සඳහන් වෙන්නේ 1019.50ක් විදිහටත්. ඒ වගේම කුවේට් දිනාර එකක් අද Google rate එක සඳහන් වෙන්නේ 1021.50ක් විදිහටත් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ වැඩි එක්ස්චේන්ජ් රේට් එකක් දෙන එක්ස්චේන්ජ් එකක් බලලා අද වාගේ වටිනා කියන සැලරි එක ලංකාවට යවන්න කියලා මතක් කරනවා. ඒ වගේම යාළුවනේ UAE අල්මුල් අල් නද BC වල 998ත් 1020ත් අතර වගේ සඳහන් වෙනවා. ඒත් එක්කම අද යූරෝ එකක් සඳහන් වෙන්නේ 362.90ක් විදිහටත්. ඒ වගේම සිංගප්පූරු ඩොලරයක් සඳහන් වෙන්නේ 244.30ක් විදිහටත්. ඒ වගේම ඉස්රායෙල් ෂේකල් එකක් අද සඳහන් වෙන්නේ 99.90ක් විදිහටත්. ඒ වගේම ඕස්ට්‍රේලියන් ඩොලර් එකක් අද සඳහන් වෙන්නේ 215.83ක් විදිහටත්. ඒ වගේම මැලේසියන් රින්ගිට් එකක් අද සඳහන් වෙන්නේ 78.14ක් විදිහටත් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අද අපි කතා කරේ මැද පෙරදිග වැඩ කරන කෙනෙක් අද වාගේ වටිනා කියන සැලරි එක ලංකාවට යවන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් අද ඔයාලට මොන වගේ ඩේලි රේට් එකක් ලැබෙයිද කියලා. ඉතින් යාළුවනේ මම හිතනවා මේ වීඩියෝ ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. හැමදාමත් මේ වගේ වීඩියෝස් බලන්න මාත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරන ගමන් හැමදාමත් කියනවා වගේ hina වෙලා පරිස්සමෙන් සතුටින් ඉන්න ඔයාගේ ජීවිතය ඇතුලේ සතුට ඔයාගාව තියෙන. ජය වේවා. ආයෙ අපි හෙට